ඔයාගේ ජීවිතේ ඔයාට ආදරය කරන, ඔයාව විශ්වාස කරන, ඔයාව ගොඩක් ළඟින් ඇසුරු කරන කෙනෙකුට කවදාවත් බොරුවට ඇත්තට දෙකටම බොරු කියන්න යන්න එපා. භයානකයි. තේරුම් ගන්න. මොලෙත් එක්ක බොරු කරන්න බෑ. මොලේ බොරු දන්නේ නෑ. මේ ලෝකේ හැටි තමයි නෙගටිව් වේගෙන් බෝ වෙනවා, පොසිටිව් බෝ වෙන්නේ නෑ. හදවතේ සියුම් තැන් වචනයෙන් ස්පර්ශ කළ ශ්‍රී ලාංකීය අමුහඬ පෞරුෂය ඇම්මක් තියෙනපුන් ගැම්මෙන් අවුලවාලන නූතනයේ පොසිටිව් වයිබ් එක සචිත් වන්නිනායක YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න. අමුවට රාට පපුවට තිතට. යාළුවගෙන් කෝල් එකක් ආපු ගමන් අපේ නිමල් කතා කරලා කියනවා අනේ මචං මං ඇක්සිඩන්ට් වුණා මට අද එන්න වෙන්නේ නැහැ කියලා. ඒක හරි ගැඹුරු කතාවක්. මගේ ආයතනයේ මම මගේ ඔෆිස් එකේ වාඩිලා ඉදී එක දරුවෙක් ඉන්නවා සේවය කරන දරුවෙක්. එයාගේ නම නිමල්. එයාට කෝල් එකක් එනවා යාළුවගෙන් පාටි එකකට එන්න කියලා. මේ දරුවා ඒ පාටි එකට එන්න කියන කෝල් එක දෙන පුතාට කියනවා අනේ සමාවෙන්න මම ඇක්සිඩන්ට් වෙලා මගේ කකුල කැඩිලා අමාරුවෙන් ඉන්නේ මට එන්න අපහසුයි කියලා මේ බොරුවක් කියනවා. මේ හොඳට ඉන්න මනුස්සයා ඇවිදින්න පුළුවන්, hina වෙන්න පුළුවන්, දඟලන්න පුළුවන්. මෙයා කියනවා බොරුවට අනේ සෝරි මට එන්න වෙන්නේ නැහැ මෙහෙමයි මම ඇක්සිඩන්ට් එකක් වෙලා කියලා. මට මේ කතාව කියද්දි මාව නිකන් පිච්චිලා වගේ ගියා. මට හිතා ගන්න බෑ මොනවද මෙයා මේ කියන්නේ කියලා. ඊළඟට මෙයා මොකක් හරි හදිසි කෝල් එකක් ඇවිල්ලා ගෙදරින්ද කොහෙද? සෙනිකෝ බයික් එක අරගෙන මටත් නොකියා සර් ටක් ගාලා එන්නම් ටවුන් ගිහිල්ලා කියලා බයික් ස්ටාර්ට් කරලා බිම්මම ගත්තා එළියට. ඔයා විශ්වාස කරන්නේ නැති වෙයි කිව්වට කමෙන්ට් එකක් දාන්නේ නැමත කරන්න යන්න එපා. මෙයා බයිසිකලේ ගත්තා විතරයි ඇස්ලේට් එකලා ගිහිල්ලා ඔෆිස් එකේ තාප්පේ වැදිලා මෙයා පෙරළුණා. කකුල ලොකු තුවාලයක් වුණා. හිතා ගන්න බැරුව ගියා. ඔයාගේ ජීවිතයේදී සමහර වෙලාවට ඔයා මෙහෙම සමහර යාළුවන්ට, සමහර නෑදෑයින්ට, සමහර හිතවතුන්ට ආයතනයට කෝල් කරලා කියනවා අනේ මට හොඳටම වුණ සර් අද එන්න වෙන්නේ නෑ. අනේ සර් පොඩි මලගයක් වෙලා දන්න කෙනෙක් නැති වෙලා එන්න වෙන්නේ නැහැ. අනේ සර් අපිට පොඩි කරදරයක් වෙලා එන්න වෙන්නේ නැහැ. මොනවා හරි කියලා තියෙනවා. හැබැයි ඔයා දන්නේ නැති කාරණාව. ඒක දවසකින් දෙකක් තුනක් යද්දී ඔයාට වෙලා තියෙනවා. පුළුවන් නම් කමෙන්ට් එකක් දාන්න යන්න. සර් මටත් එහෙම වෙලා තියෙනවා කියලා. මොකද මේ සාක්ෂිය සමාජයට වැදගත්. වීඩියෝ එක වැදගත් කියලා හිතෙනවා නම් සබ්ස්ක්‍රයිබ් කරන්න. වටි කියලා හිතෙනවා නම් කෙනෙකුට මේක ෂෙයා කරලා දාන්න. මේක කවුරුත් නොකියපු ලස්සන කතාවක් ජීවිතේ හැදෙන්න. ඔයාගේ ජීවිතේ ඔයාට ආදරය කරන, ඔයාව විශ්වාස කරන, ඔයාව ගොඩක් ළඟින් ඇසුරු කරන කෙනෙකුට කවදාවත් බොරුවට ඇත්තට දෙකටම බොරු කියන්න යන්න එපා. භයානකයි. හොයලා බලන්න මොකක්ද උනේ කියලා. මං කෝල් කරා මෙයාගේ යාළුවගේ ධනුෂ්ක. එයාත් මං දන්න කෙනෙක්. ධනුෂ්ක නිමල් කෝල් එකක්වත් ගත්ත දාවේ නැද්ද බලන්න ඔය පැත්තේ. මට නිමල් දවස් 3ක් වෙන දාවේ නැහැ කියලා මං කිව්වා. මොකද දන්නවද වෙච්ච සිද්ධිය? ධනුෂ්ක කිව්වා අනේ සර් විනාඩි 5ක් නෑ නිමල් කෝල් කරලා මිනිහ ඇක්සිඩන්ට් වෙලා කකුල කැඩිලාලු. අපි පාටි එක කැන්සල් කරා. නිමල් අපිට ඕනම කෙනෙක්. යාළුවෝ ඔක්කොම මූණේ මූණ බලාගත්තා. අපි හොඳම යාළුවෙක් යා. මේ යාළුවෝ ඔක්කොම ෆුල් අවුට්. ෆුල් අප්සෙට්. දැන් මාත්‍රකාව මෙතන නිමල්. අපි මෙයාගේ නෝනට මගේ වයිෆ්ටත් මම කතා කරලා කිව්වා නිමල් ඇක්සිඩන්ට් වෙලා කියලා. හවස යන් කිව්ව බලන්න. අපිට ෆුල් අප්සෙට් සර් මේ මගේ හොඳම යාළුවා. මොකද වෙලා තියෙන්නේ? යාළුවෝ ඔක්කොම නිමල්ගේ ඇක්සිඩන්ට් එක මවනවා. යාළුවෝ ඔක්කොම නිමල්ගේ ඇක්සිඩන්ට් එක කතා කරනවා. යාළුවෝ ඔක්කොම නිමල්ට වෙලා තියෙන හානිය ගැන කතා කරනවා. එතන මාතෘකාවේ ප්‍රධාන මාතෘකාව නිමල්ගේ ඇක්සිඩන්ට් එක. නිමල්ගේ තුවාලය. එයාගේ ඒක බෝ වෙනවා. එයාලා එයාගේ වයිෆ්ලට කතා කරලා කියන නිමල් ඇක්සිඩන්ට් වෙලා කියලා. එයාලගේ හිතවල රිද්මේ වෙනස් වෙනවා. මොලේ තරංග වෙනස් වෙනවා. හැමෝම හිතින් මවා ගන්නවා නිමල්ගේ වෙලලා තියෙන කකුල. අමාරුවෙන් ඇවිදින නිමල්ම මවා ගන්නවා. තේරුම් ගන්න. මොලෙත් එක්ක බොරු කරන්න බෑ. මොලේ බොරු දන්නේ නෑ. බොරුවක් උනත් ගොඩක් කල් කරද්දී ඇත්තක් වෙනවා සර් කියලා මං අඳුරන ටීචර් කෙනෙක් දවසක් මට කියනවා එයා පුංචි බොරුවක් ගොඩක් කල් කරද්දී ඇත්ත වුණා කියලා. ෆේක් ඉට් මේක් ඉට් කියන මනෝවිද්‍යාවේ ආසාව ඉෂ්ට උනාසේ ජීවත් වෙන්න. ඒක ආකර්ෂණ නීතියේ ප්‍රධානම කරුණක්. ආසාව ඉෂ්ට උනාසේ ජීවත් වෙන්න හිතන දේ ඔයාට ආකර්ෂණය වෙනවාමයි. ආසාව ඉෂ්ට උනාසේ ජීවත් වෙන්න. තුවාල උනා වගේ හිතපම තුවාල වෙන්න පාර හැදෙනවා. කකුල කැඩුනා වගේ හිතපම කකුල කැඩෙන්න පාර හැදෙනවා. සල්ලි ලැබුණා වගේ හිතපම ලැබෙන්න පාර හැදෙනවා. ගේ හැදුවා වගේ හිතාගෙන වැඩ කරපුවාම ඒ මානසිකත්වයේ අවශ්‍ය පරිසරය නිර්මාණය කරලා දෙනවා.
කැනඩාවට ගියා වගේ ඒ රට ගැන හොයන, ඒ රට ගැන කතා කරන, ඒ ගැන YouTube එකෙන් බලන මිනිස්සෙක් බවට පත් වෙලා රටේ ජීවත් වෙන්න හිතපුවාම යන්න ඕන කරන පාර මොලේ හදලා දෙනවා. ගැඹුරු කතාවක්. හැබැයි මේකේ දෙපැත්තක් තියෙනවනේ. ආදරය කරන මිනිස්සු අතර, දන්න මිනිස්සු අතර කවදාවත් ඔයා හිතලා ඔයා ගැන ඍණ ප්‍රචාර කරන්න එපා. ඔයා නොදන්න විදියට ඔයාට දිට්ඨ ධම්ම වේදනීය. මේ ආත්මෙම ඒ කතා පරිසම් දෙනවා, ප්‍රතිඵල දෙනවා. ඒ නිසා වවන්න මහජන විශ්වාසය ඇතුලේ ඔයා ගැන අභිමානයක්. යාළුවන්ට කිය අඬන ප්‍රශ්න නෙමෙයි. සමහර යාළුවෝ ඉන්නවා අරයාගේ ජීවිතයේ ප්‍රශ්න ඔක්කොම ටික මේ යාළුවා දන්නවා. අරයාගේ සම්පූර්ණ කතාව මේ යාළුවෝ ඔක්කොම ටික දන්නවා. එයා අඬන කෙනෙක්, නැති කෙනෙක්, කෝටි ගාණක් ණය වුණු කෙනෙක්, මෙහෙම කෙනෙක්, අපල කෙනෙක්, යකෙක් වෙහිලා ඉන්න ඔක්කොම ටික දන්නවා. තේරුම් ගන්න. ඇත්ත කියන්න ඕනේ ડોක්ටර්ටයි ප්‍රොක්ටර්ටයි විතරයි. අනිත් අයට බොරු කියන්න කියලා නෙමෙයි මේ කියන්නේ. අනිත් අයට ඔයා පාඩුවේ හොඳ කියන්න කෙනෙක් අහන ඔයාගෙන් කොහොමද ජීවිතේ කියලා. ඔයා කියනවා වැලේ වැල් නෑ, එපා වෙලා ඉන්නේ, කණ්ඩ සතේ නෑ, කණ්ඩ කුඩ නෑ, කරගන්න දෙයක් තේරෙන්නේ නෑ කියලා. ඔයාට යාළුවෝ පිහිට වෙයිද? කිසි කෙනෙක් පිහිට වෙන්නේ නෑ. එහෙනම් හොඳයි කියලා පාඩුවේ ඉන්න. නරකයි කියලා ප්‍රචාරය කරන්න එපා. අන්න අරයට වැලේ වැල් නෑලු, යන්නේන මන් නෑලු, දැන් වැටිලලු, මිනිස්සු බෝ කරනවා කතාව. මේ ලෝකේ හැටි තමයි නෙගටිව් වේගෙන් බෝ වෙනවා, පොසිටිව් බෝ වෙන්නේ නැහැ. ඔයා ඩිග්‍රී එකක් ගත්තොත්, ඔයා ප්‍රොමෝෂන් එකක් ගියොත් ඇහෙන යාළුවා තව කෙනෙකුට කියන්නෙත් නැහැ. ඔයා ඩිවෝස් වුණොත්, ව්‍යාපාරේ වැටුණොත්, ඔයා බංකොලොත් වුණොත් පිටරටවල ඉන්න යාළුවෝ දන්නවා ගමේ කෙනෙක් කෝල් කළා කියලා මෙයා වැටිලා කියලා. ඒ නිසා තේරුම් ගන්න. කිසිම වෙලාවක ඔයා ගැන වැරදි ප්‍රතිරූපයක් කවදාවත් කාටවත් මවන්න යන්න එපා. හැම වෙලාවෙම ඔයා ගැන එළියමවන ප්‍රතිරූපය පොසිටිව්ම කරන්න. ධනාත්මකම කරන්න. අසනීප වෙලා කියලා කෝල් එකක් ආව ඇත්තද? අනේ ඔව් දවස් ගානකට කලින් දැන් ගොඩක් සුවයි, සුව වෙමින් පවතිනවා කියලා ප්‍රචාරය කරවන්න. ඔයා ණය ගොඩක හිර වෙලා කියලා කිව්වා. ඔව් ඉස්සර දැන් ගොඩක් ගෙවල ඉවරයි. දැන් ඉතින් ආදායමක් තියෙනවනේ, අවුලක් නැහැ, කොහොම හරි ගෙවාගෙන යනවා. දැන් හොඳයි කියලා කියන්න. ඔයා ගැන වැරදි ප්‍රතිරූපයක් මවනවා නම් එළියෙන් කවදාවත් ඔයාට හොඳ දෙයක් බලාපොරොත්තු වෙන්න එපා. කිසිම වෙලාවක ආදරය කරන අය ළඟ ඔයාගේ ප්‍රතිරූපයට හානි වෙන දෙයක් කියන්න එපා. ඒ බොරුව උනත් ගොඩක් කල් කරද්දී බොරුව ඇත්තක් බවට පත් වෙනවා. ඒ නිසා හිතින් පෝසත් මිනිස්සෙක් වෙන්න, හිතින් ආදරය පිරුණු මිනිස්සෙක් වෙන්න, ආදරය බෝ කරන, ප්‍රචාරය කරන ආදරණීය මිනිස්සෙක් වෙන්න ඔයාට දවසක මේ සියල්ල ගතින් විඳින්න පුළුවන් පාරක් ඔයා තුළ නිර්මාණය වෙනවාමයි. සුබ දවසක්. මුදල් ආකර්ෂණයේ රස රහස් ඍජුව සරලව අමුට රහට පපුවට තිතට කතා කරන ශ්‍රී ලාංකීය අමුහඬ පෞරුෂය සජිත් වන්නිනායක